හොඳයි. මම ඔබ සියලු දෙනාම අදත් මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ කම්කරු විනිශ්චය සභාවක ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කිරීමට අදාළ කාරණා කිහිපයක් සම්බන්ධයෙන්. කම්කරු විනිශ්චය සභාවක් කියලා කියන්නේ සේවය අවසන් වීමකදී සහනයක් පතාගෙන සේවකයෙකුට යන්න තිබෙන එක ස්ථානයක්. කම්කරු විනිශ්චය සභාවක ඇදුම් පත්‍රයක් ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ රාජ්‍යාංශයේ සේවකයන් නොවන තැනැත්තන් හට. සරලව දැක්වුවොත් පුද්ගලික අංශයේ සේවකයෝ කියලා කියන්න පුළුවන්. කම්කරු විනිශ්චය සභාවකට ඇදුම් පත්‍රයක් ඉදිරිපත් කිරීමේදී එය අවස්ථා කිහිපයකදී සිදු කරන්න පුළුවන්කම තිබෙනවා. යම් සේවා යෝජකයෙකු විසින් සේවකයාගේ සේවය අවසන් කරලා තිබෙන අවස්ථාවකදී ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම එම ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කරන අවස්ථාවේදී එම ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කරන සේවකයා එම කර්මාන්තයේ සේවය යෙදී සිටි පූර්ණ වූ මාස 12ක කාලයක් තුළදී ඒ සේවා යෝජකයා විසින් සේවකයන් 15කට අඩු සංඛ්‍යාවක් සේවයේ යොදවා සිටියේ නම් එවැනි අවස්ථාවකදී පාරිතෝෂික මුදල හෝ යම් ප්‍රතිලාභයක් එම සේවකයාට හිමිද යන කාරණාව සම්බන්ධයෙන් සලකා බැලීමට ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කරන්න පුළුවන්. සරලවම ගත්තොත් පාරිතෝෂික පනත යටතේ ආවරණය නොවන සේවකයෙක්ගේට පාරිතෝෂික ඉල්ලීමක් කම්කරු විනිශ්චය සභාවෙන් කරන්න පුළුවන්. ඒ වගේම පාරිතෝෂික පනත යටතේ යම් පාරිතෝෂික අහිමි කිරීමක් කරලා තිබෙනවා නම් ඒ අහිමි කිරීමේ නිර්වද්‍යතාවය සලකා බලන්න ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කරන්න පුළුවන්කම තිබෙනවා. ඉල්ලුම් පත්‍රයක් සේවකයාටම ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ සේවකයා වෙනුවෙන් ඔහු නියෝජනය කරන වෘත්තීය සමිතියට ඉදිරිපත් කරන්න පුළුවන්. මේ ඉල්ලුම් පත්‍රයේ ආකෘතිය කෙබඳු විය යුතුද කියලා කාර්මික ආරවල් පනතේ නියෝග මගින් දක්වලා තිබෙනවා ආකෘතිය සම්බන්ධයෙන්. ඉල්ලුම් පත්‍රයේ සේවා යෝජකයාගේ නම, සේවකයාගේ නම, සේවය අවසන් වූ ආකාරය ආදී වශයෙන් දැක්විය යුතු බවට දැක්වෙනවා. විශේෂයෙන්ම ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කිරීමේදී සේවය ආරම්භ කරපු දිනය, සේවය අවසන් කරපු දිනය, ලද වැටුප, තනතුර ආදී දැක්වීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම ඉතාමත් වැදගත් කාරණාව තමයි තමන්ගේ සේවය අහිමි කළේ කොහොමද කියලා දැක්වීම. සේවය අහිමි කරන්න පුළුවන් වාචිකව. එහෙම නැත්නම් ලිපියක් මගින් ලිඛිතව. එහෙම නැත්නම් ව්‍යංගයෙන්. යම් අවස්ථාවකදී ස්වේච්ඡාවෙන් නොවන ඉල්ලාස්වීමක් මගින් ආදි වශයෙන් සේවය අවසන් කිරීම සිදු විය හැකියි. සේවයක් ඍජු ආකාරයෙන්ම අවසන් වෙනවා වගේම ව්‍යංගාකාරයෙන් අවසන් කරන්න පුළුවන්. මෙම කාරණා දෙක එකිනෙකට වෙනස් කාරණා. ඒම නිසා ඒ සේවය අවසන් කිරීම සිදු කළේ කුමන ආකාරයෙන්ද කියලා දැක්වීම ඉල්ලුම් පත්‍රය විමසීමට ගැනීමේදී තමන්ගේ ස්ථාවරෙහි විශ්වසනීයත්වය රැක ගැනීමට එය හේතුවක් වෙන්න පුළුවන්. එම නිසා එම කාරණාව ඇතුළත් කිරීම
ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමන් ඉල්ලා සිටින සහනය කම්කරු ස්වභාවකට සහන දෙආකාරයකින් ලබා දෙන්න පුළුවන්. ප්‍රධානම සහනය තමයි නැවත සේවයේ පිහිටවීම. එය පසු ඇතිව හෝ නැතිව වෙන්න පුළුවන්. ඒ ප්‍රධාන සහනයට විකල්ප අවස්ථානුගත කරුණු මත සහ ප්‍රායෝගික නොවන අවස්ථාවකදී නැවත සේවයේ පිහිටවීම විකල්පයක් විදිහට වන්දි මුදලක් ප්‍රදානය කිරීමට නියම කරන්න පුළුවන්. ඒ අනුව හැම විටම මූලික සහනය ඇයද සිටීමට වග බලා ගන්න ඕන. මොකද කම්කරු ස්වභාවයක් කියලා කියන්නේ වන්දි දෙන ආයතනයක් නෙවෙයි. වන්දි ලබා ගැනීමේ අරමුණ පෙරදැරිව කම්කරු ස්වභාවකට ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කිරීමට අවකාශ නැහැ. නැවත සේවය ඉල්ලලා තමයි ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කරන්න ඕනේ. ඒක තමයි දෙන්න පුළුවන් මූලිකම සහනය. යම් එකකින් මූලිකම සහනය ඉල්ලන්නේ නැතුව විකල්ප සහනය ඉල්ලීම මගින් යම් යම් අවඩදායක අනුමිතීන්ට පැමිණීමට හැකියාවක් තිබෙනවා. මේ රැකියාව වුණා නිසා නෙවෙයි මේ ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කරේ වන්දි ලබා ගැනීමේ අරමුණින් නැත්නම් විකල්ප සහනය තමයි ඉල්ලා හිටින්නේ කියන කාරණාව මත. ඒ වගේම සැලකිලිමත් විය යුතු අනෙක් කාරණාව තමයි සේවය අවසන් වෙලා මාස 6ක කාලයක් තුල නැත්නම් මාස 6ක් ඉක්මවීමට ප්‍රථමයෙන් ඉල්ලුම් පත්‍රය ගොනු කළ යුතු වෙනවා. මාස 6ක් පහුවෙලා ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කිරීම මගින් එම ඉල්ලුම් පත්‍රයේ කල්විකුතු ඉල්ලුම් පත්‍රයක් යන පදනම මතම මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභා වෙන්න පුළුවන්. අනිත් කාරණාව තමයි සත්‍ය වශයෙන් මේ වැදගත්ම කාරණාව කියලා කියන්න පුළුවන්.